වෙඩින් එකක් නවත්තපු බලුතඩියෙක් ගැන දන්නවද? දන්නේ නැත්නම් ඔන්න අහගන්න. මේ සිද්ධිය වෙන්නේ ගිය සතියේ ඉන්දියාවේ ෆතේපූර් දිස්ත්‍රික්කයේ කාගා කොට්වාලි ප්‍රදේශයේ. ඉතින් ඒ පැත්තේ හිටපු කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගෙවල් වලින් පැනලා ගිහින් ඊට පස්සේ කෙල්ලගේ ගෙදරින් මේ දෙන්නව ගෙන්නලා ලොකුවට වෙඩින් එකක් ගන්න තීරණය කරලා. කොහොම හරි වෙඩින් එක දවසේ පාන්දර 4ට පූජාසනයේ ආභරණ පළඳන චාරිත්‍රයක් අතරතුර මනාලියගේ ගෙදර බල්ලා හයියෙන් බුරන්න පටන් අරන්. මේකට කේන්ති ගිය මනාලයාගේ පැත්තේ තරුණයෙක් බල්ලට ගහලා. පස්සේ දෙපිරිසම පොළු වලින් පුටු වලින් හොඳටම ගහගෙන දෙපැත්තෙම 6 දෙනෙක් තුවාල වෙලා රෝහල්ගත කරලා. පස්සේ කාගා ප්‍රදේශයේ පොලිසියත් ඇවිත් තමයි විවාහයත් වලියත් නතර කරලා තියෙන්නේ. කොහොම හරි පහුවෙනිදා පොලිසිය දෙපැත්තෙම අය ගෙන්නලා. ඉතින් මනමාලි කියලා එයාගේ බල්ලට ගහපු අයත් එක්ක මගුල් ඕනේ නෑ කියලා. මේ ඉන්නේ ඒ බලුතඩියා. පස්සේ පවුල් දෙකේම අය රැස්වීමක් තියලා විවාහ උත්සවයේ වෙනුවෙන් කලින් තෑගි කරපු දේවල් මුදල් එහෙම ආපහු බෙදාගෙන. ඔන්න ඔහොම තමයි බලුතඩියා ඒ මගුල කැඩුවේ.